ඔවුන් සිංහල බෞද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම. සිංහල බෞද්ධ කියා ගන්නා ත්‍රස්තවාදී කණ්ඩායමක් නැත්නම් දළදා වහන්සේට ඔහොම කරන්නේ නැහැනේ. බෞද්ධ හැඟීමක් තියෙන දේශපාලන ව්‍යාපාරයක් නම් කවදාවත් අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධය ස්පර්ශයේ තියෙන දළදා වහන්සේ වැඩ ඉන්න මාලිගාවට හානියක් කරලා ලේ බින්දුවක් හලන්නේ නැහැනේ. ඔය වකවානුවේ නේද නිලමේතුමානි මේ අපේ රටේ ඔය දේශපාලන අවුල් සහගත තත්ත්වයක් ඇති වෙන්නේ. රටේ අවුල් සහගත තත්ත්වයක් තියෙන අවස්ථාවක තමයි ඒ දළදා මාලිගාවට පහර ගහන්නේ. ඒ සංවිධානයේ අය කීප දෙනෙක් ඇවිල්ලා මගේ බෙල්ලටත් පීය තිබ්බා. කියලා මටත් තර්ජනය කරලා මල්ලොත්වස්කිරි මහානායක හඳුරන්නටත් තර්ජනය කරා. ඒ කරලා ඊට පස්සේ තමයි ඔය දළදා මාලිගාවට ඇවිල්ලා 89 පෙබරවාරි 8 වෙනිදා හැන්දෑවේ පහර දෙනවා. පහර දීලා මාලිගාවේ හාමුදා කඳුරට ගිහිල්ලා ඒ හාමුදා පෝස්ට් එකක් තිබ්බා මුත්තැංගේ ළඟ. ඒ අයට පීයෙන් ඇනලා මාලිගාව පොලිස් පෝස්ට් එකට ගිහිල්ලා ඒ පොලිසියට වෙඩි තියලා පොලිසිය තිබ්බු තුවක්කු අර තිබුණ ආරක්ෂා සහිතව තුවක්කු හයි කරලා තියෙනවා. අර පොලිසිය තුල තුවක්කු රැක් එක දන්නවනේ. ඒවත් හොරකම් කරලා ඒ වගේ මාලිගාව ඇතුළේ වෙඩි තියලා උඩ බුද්ධ පූජාව මල්ලාසෙන් ළඟත් තුවක්කු එතන තිබුණා. මාලිගාවේ විසි මණ්ඩපෙත් සම්පූර්ණ ගල් කණු වලට වෙඩි වැදිලා සෑහෙන විනාශයක් කරලා මාලිගාව භූමිය තුල පළවෙනි වතාවට ලේ හැලුවේ ඒ ව්‍යාපාරය. ඒ කියන්නේ මේ ඒ තරුණ තත්ත්වවාදී කණ්ඩායම. ඒ කට්ටිය තමයි ඇවිල්ලා දාන්න නඩයක් හැටියට ඇවිල්ලා මේ වැඩේ කෙරුවේ. මේ කතාව වෙන්නේ මේ අපි දන්නේ එහෙම නැත්නම් සමාජයේ වඩාත්ම කතාබහට ලක්ුණේ මේ LTT ප්‍රහාරයෙන්. LTT ප්‍රහාරයට අවුරුදු 9කට පෙර. ඊට කලින් අපේ සිංහල කියාගත්ත දේශපාලන කණ්ඩායම. මම හිතන්නේ දළදා ඉතිහාසයේ දළදා සිරිතේ පළවෙනි වතාවට දළදා හාමුදුරන්ට මෙහෙම පහරක් ගහපු එකම කණ්ඩායම. මෙහෙම ඇවිල්ලා මහා විනාශයක් කෙරුවා. කළතුවක්කු රැක් එක තිබුණේ අනගාരിക ධර්මපාල රූපේ තියෙන දිහා. කීප දෙනෙකුට වෙඩි වැදුනා. කීප දෙනෙක් මැරුණා. ඉතින් මේ ඒකෙන් පස්සේ තමයි මහානායක හඳුනමයි මමයි මාලිගාවේ ආරක්ෂාව අපි තර කරන්න කියලා ඉල්ලුවේ. මොකද එතකොට මාලිගාවේ මල්වත්තේ මහානායක හඳුරු හැටියට ඒවකට හිටියේ සිරිමල්වත්තේ ආනන්ද මහානායක හඳුරු. ඒ ආනන්ද මහානායක හඳුරන්ට නිල් නිවාසෙට ගිහිල්ලා තරචනය කෙරුවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න රාශියක් තිබුණා අපිට. ඉතින් ඒකෙන් පස්සේ තමයි දළදා මාලිගාවේ අපි ආරක්ෂක වැඩපිළිවෙළ වල තර කරන්න රජවල වලට අපි ඉල්ලීම් කෙරුවේ. ඊට පස්සේ තමයි මහානායක හඳුරු දෙනමටත් ඔය අද වෙනකන් ඔය ආරක්ෂාව දීලා තියෙන්නේත් ඒ වගේම දළදා මාලිගාවට දියවැඩ නිලමේට ආරක්ෂාව තර කෙරුවේ 89 මේ සිංහල බෞද්ධ ව්‍යාපාරය හැටියට පෙනී ඉන්න කණ්ඩායම් ඇවිල්ලා කරපු දෙයින් දානයක් දෙන්න අපේ මූලික අරමුණ තිබුණේ දළදා වහන්සේට පූජා කරපු රම්බාණ්ඩ ඒ වගේම දළදා වහන්සේ ඒවා සියල්ලම පැහැර ගන්න තමයි මේ සංවිධානයේ වැඩපිළිවෙල තිබුණේ. ඉතින් ඒක නමුත් ඒගොල්ලන්ට කරගන්න බැරි වුණා. ඒගොල්ලන්ට මොකද උනේ? ඒගොල්ලෝ හිතුවා තේවාවේ හෙවිසි පටන් ගන්නකොට පහයි කාලේට දොරවල් අරින්නේ කියලා. නමුත් හෙවිසි පහයි කාලේට පටන් ගත්තට පහයමාට දොරවල් අරින්නේ. දොරවල් අරින්නේ ඉස්සෙල්ලා තමයි මේගොල්ලෝ මේ වෙඩි තියාගෙන පටන් ගත්තේ. ඉතින් ඒකේ තැන්නේ ඒගොල්ලන්ට වැරදුනා. ඉතින් ඒකෙන් ආරක්ෂා වුණා හැම දෙයක්. දැන් මම වුණා මටත් වෙඩිද මං කානුවකට වැටලා බේරුනේ. නැත්තම් මටත් එදා වෙඩි වදිනවා. නිලමතුමනි හරි සංවේදී කතාවක් එතන තියෙනවා. එදින සවස බුදුන්ට පූජා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි අමාරුවේ කරනවා ඒ පූජාව කරනවා. ඒ අභියෝගයත් ඔබ ඒ සිරිතේ චාරිත්‍ර අපි නැවැත්තුවේ නැහැ. ඒක අපි කරනවා තේවායි හාමුදුරුවෝ. නමුත් කෙරුවට මේගොල්ලෝ මේ බුද්ධ පූජාව ගිලන්පස්සේ දෙන්න කියලා නැවිලා මේ කෙරුවේ මේ වැඩි. දළදා හාමුදුරන්ට පූජාවක් කරන්න කියලා ඇවිල්ලා කරපු හානිය බෞද්ධයෙකුට කරන්න පුළුවන්ද? මේක තමයි අපි කතා කළ යුතු තැන. අපි කතා කරනවා LTT ත්‍රස්තවාදීන් විසින් දළදා මාලිගාවට දියත් කරන බෝම්බ ප්‍රහාරය. මේක ඔවුන් කලින් දැනුම් දෙනවා අපි මොකක් හෝ දෙයක් කරනවා. අපි රජයට අභියෝග කරනවා පුළුවන් නම් ඉන්ඩිපෙන්ඩන්ට් එක කරන්න. ඊට අපි හැබැයි මේක නවත්තනවා කියලා. නිදහස නවත්තනවා කියලා. ඔවුන් එක කියලා කරනවා. හැබැයි බෞද්ධ කියන අර කියාගත්ත ඒ දේශපාලන කණ්ඩායම් විසින් ප්‍රථම වරට දළදා මාලිගාව තුළ ලේහැලීමක් සිදු කරනවා. මේන් පසුව තමයි මේ LTT ත්‍රස්තවාදී ක්‍රියාවට මුහුණ දීමට සිදු වෙන්නේ. මේ හැම දෙයකම මේ සිදුවීම් සියල්ල වෙනකොට එහි බාරකාරත්වය දරන්නේ නිරංජන් විජේරත්න නිලමේතුමා. එතුමා මුහුණ දුන්න ආකාරය ගැන මම දැනගන්න කැමතියි. ඉතින් මම හිතන්නේ කිසිම දීවර්ණින්ම කෙනෙකුට ඒ අභියෝග වලට මුහුණ දෙන්න ලැබුණේ නැහැ. ඉතින් මම හිතන්නේ මට තමයි සිද්ධ වුණේ අභියෝග වලට මුහුණ දෙන්න. මොකද ඉංග්‍රීසියෙන් අපේ 815 දළදා මාලිගාව අල්ලුවත් කවදාවත් ওই භූමිය ඇවිල්ලා වෙඩි තියලා ලේ බින්දුවක් හැලුවේ නැහැ. ඉතින් මේක අපිට දරා ගන්න බෑ. මොකද මේ ලන්දේසි පෝර්චුගීසි යුද්ධ කාලේ එක දේවල් සිද්ධ වුණා. තානි දළදා මාලිගාවට සිද්ධ වුණා. අපේම කියන කණ්ඩායම් අපේම කියන සිංහල බෞද්ධය. ඉතින් මේ වෙස්මුණු දරාගත්ත කණ්ඩායම් මේවා ගැන අවධානයෙන් අපි ඉන්න ඕනේ. මොකද මේ ඒවා කොයි මොහොතේ ආයෙ මතුවෙනවද අපි දන්නේ නැහැනේ.
මොන ස්වරූපකින් එනවද අපි දන්නේ නැහැනේ. ඉතින් අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ධර්මස්කන්ධය ස්පර්ශ ලැබු දළදා හාමුදුරන්ටත් මෙහෙම කරන්න පුළුවන් නම් අපි LTT සංවිධානයේ පැත්තකින් තියමු. ඒගොල්ලෝ කොහොම වුණත් සීමා බෝධියට ගැව්වා, දළදා මාලිගාවට ගැව්වා, බෞද්ධ විහාරස්ථාන විනාශ කෙරුවා, අරන්තලාවේ භික්ෂු ඝාතනය කෙරුවා, ඒ වගේම මේ වැඩ කෙරුවා. නමුත් මෙහෙම දෙයක් ඉතින් ඒ නිසා දළදා මාලිගා ආරක්ෂාව ගැන අපි වෙලෙම අවධානයෙන් හිටියේ මහානායක හඳුරුවේ මම ඒ වෙලාවෙත් අපි දළදා වංශේ ආරක්ෂිතව තැන්පත් කෙරුවා. ආරක්ෂා කරන්න මේ වැඩ පිළිවෙලක් යදුවා සිරිමලත් නායක හඳුරුවේ මමයි පලිපාන් නායක හඳුරුවේ. අපිට තර්ජන තිබුණා මහානායක හඳුරුවේට තර්ජන තිබ්බා මට ඇවිල්ලා බෙල්ලට පීය තියලා තර්ජන කෙරුවා. ඉතින් ඒ වගේ තර්ජන අපිට තිබුණා. මොකද ඒ අය මේ දළදා මාලිගාව මේ සම්ප්‍රදානුකූලව තිරාගත දේවල් වලට විරුද්ධ හැටියට තමයි අපිට පෙන්වුවේ. ඉතින් අපි මේ සම්ප්‍රදාන රකින්න අය දළදා පෙරහැර රකින්න අය රාජකාරී ක්‍රම කරන අය ඉතින් අපිට ලොකු බැරෑරුම් අපිට පෙරහැර කරන්න දුන්නේ නැහැ. 89 දළදා පෙරහැර කරන්න දුන්නේ නැහැ ওই බෞද්ධ ওই කණ්ඩායම. ওই කණ්ඩායම අපිට 89 පෙරහැර ඇදි නීතිය දාලා මුළු නුවරම මෙව කරලා අපිට පළවෙනි වතාවට දළදා ඉතිහාසයේ මේ 815 න් පස්සේ නුවර පෙරහැර පළවෙනි කුඹල් පෙරහැර පහ මට සිද්ධ වුණා කරඬුව වඩංගන දළදා මාලිගාවේ ඇතුලේ දළදා හාමුදුරුවෝ වැඩි ඉන්න කුටිය ඇතුලේ මැද මිදුල වටේ තුන් වලල්ලක් ගමන් කරලා ගෙවක් දාන්න. සිව්මහා දේවාලය වලට සිද්ධ වුණා කුඹල් පෙරහැර පහ දේවාලයේ අභ්‍යන්තරයේ සිද්ධ කරන්න. රන්දෝලි පෙරහැර පහක් අපි සිද්ධ කරනවා. හතරක් මට සිද්ධ වුණා රන්දෝලි පෙරහැර හතරක් දළදා වහන්සේ වැඩි ඉන්න මළුව ඇතුලේ කරඬුව මගේ දෑතින් අරගෙන අලි උඩ ගිනිච්චේ නැහැ. දෑතින් අරගෙන දළදා මාලිගාවේ මැද මිදුල වටේ තුන් වලල්ලක් ගිහිල්ලා කරඬුව ළඟට ගෙවක් දාන්න. අන්තිම රන්දෝලි පෙරහැර අපි අනිවාර්යෙන් ආදාන මළු ගෙඩිගේ විහාරස්ථානට ගෙනියන්න තියෙනවා. ඒක චාරිත්‍රයක්. ඒ නිසා මම රජයෙන් පුළුවන් තරම් ආරක්ෂාව ඉල්ලලා එදා අන්තිම රන්දෝලි පෙරහැර දේවාල චතුරස්‍රය පමණක් කෙරුවා. මම විතරයි පෙරහැරේ ගමන් කරේ. බස් ස්ටෑන්ඩ් ඉල්මලාවත් ගමන් කරේ නෑ බයයි. මොකද තර්ජනය කළා තිබුණ නිසා. ඒ නිසා එදා ඒ දේවාල චතුරස්‍රය කරලා ආදාන මළුවට මම කරඬුව වඩම්මගෙන ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් ඉල්මලා එදා මුරට ඉන්න ඕන ආදාන මළුව. එදා අස්කිරියේ මහානායක හඳුරු පලිපාන් නායක හඳුරුයි මමයි දෙන්නම රෑ එල්ලි වෙනකන් ආදාන මළුවේ කරඬුව ආරක්ෂා කරන්න ඉතර ඇවිත්ලා හිටියා. ඉඳලා තමයි මම දවල් පෙරහැරේ ආය කරඬුව අරගෙන දේවාලත් එක්ක ආවේ. දේවාල හතරේ අලි හතර දෙනයි ගියේ. රන් ආයුධයේ විතරයි එදා වැඩම අලි හතර දෙනෙක්ගේ උඩ අනික මාත්‍රුයි ඒ විතර චාරිත්‍රයේ විතරයි. මාලිගාවේ අලි 10 දෙනයි ගියේ අන්තිම රන්දෝලියේ. කරඬුව වැඩම නැත පෙරමුණේ 7යි ගජනායක නිලමේ දෑලේට ඉස්සරහා යන අතු දෙන්නයි දෑලේ අතු 3 දෙනයි විතරයි ගියේ. මොකද ඒ තරම් කර පෙරහැර කරන්න එන කලාකරුවන්ට පවා තර්ජනය කෙරුවා. ඒක චාරිත්‍ර කරන අයට පවා එන්න දුන්නේ නැහැ. ඇද නීතිලා. ඉතින් එවැනි තත්ත්වයක් කෙරුවා අපිට එවැනි හානියක් ඔය මාලිගාවේ LTT බෝම්බේ යන්න ඉස්සර කෙරුවා. ඒක තමයි අපි කතා නොකරුවාට පළවෙනි තස්ත්‍ර ප්‍රහාරය ඒක තමයි. ඒ චාරිත්‍රය කියන්නේ දළදා පෙරහැරවත් කරන්න දුන්නේ නැහැ මට. ඉතින් කිසිම දිවන්නේම කෙනෙකුට එහෙම මූණ සිද්ධ දුන්නේ නැහැ. මොකද දළදා කරඬුවේ අහලා තියනවාද කුමල් පෙරහැර පහක් අතේ දියවඩනිලි මේ වඩම්මගෙන මාලිගාවේ එවිසි මණ්ඩපය වලේ තුන් වලල්ලක් ගෙවද්දලා ගෙවදිනවා කියලා. රන්දෝලි හතරක් අහලා තියනවාද? අන්තිම රන්දෝලි පෙරහැරත් දේවාල චතුරස්‍රයට සීමා කරන්න. ඔන්න 89 පෙරහැරවමයි මට සිද්ධ කරන්න උනේ. ඒ වගේම තමයි 89 ඔය පෙබරවාරි 8 වෙනිදා ගහලා 89 අගෝස්තු වල පෙරහැරට ඕකයි කරේ අපිට. ඉතින් ජීවිත තර්ජනයක් ඇතුව කරේ මයිනින් නිවාසයට ඇවිල්ලා වෙඩි තිබ්බා. මහානායක අනු තර්ජනය කෙරුවා. ඉතින් එවැනි තත්ත්වයක් අනුව අපි මේ දළදා හඳුරු වෙනුවෙන් ඒ දා පුදුම කැපකිරීමකින් මම මේ වැඩ පිළිවෙල කෙරුවේ. මේ කාරණාව කතා කරද්දී දැන් ඔය කතාව කවුරුත් වැඩි හරියට දන්නේ නැහැ. මම ඒ නිසාමයි මමත් පුන පුනා මේ කතාවම ඔබෙන් අහන්න මේ කටයුතු කරන්නේ. මොකද දැන් මෙතනින් එහාට ලොකු අභියෝගයක් ඔබට ලැබෙනවා. තවත් අභියෝගයක්. මාලිගාවේ ආරක්ෂාව, දන්තදාතුන් වහන්සේගේ ආරක්ෂාව, ඒ වගේම මල්ලතු අස්කිරි මහානායක හාමුදුරුවෝගේ ආරක්ෂාව. ඔබ තමයි හිටපු එකම ගිහි බාරකාරත්වය. ඉතින් ඔබට තිබ්බ ලොකු වගකීමක්. ඒව රජයට යෝජනා කරලා ඒ ආරක්ෂාව විහාර දෙකටම ලබා දුන්නා. දැන් අදත් මල්ලතු අස්කිරි මහානායක හාමුදුරුවන්ට ඒ ආරක්ෂාව ලැබෙන්නේ මම එදා ඉල්ලීම් කරලා ඒ වැඩ පිළිවෙල කරපු නිසා තමයි දියවඩනින්ටත් ඔය ආරක්ෂාව ලැබුණේ. ඒ නිසා දළදා මාලිගාව ඊට පස්සේ අපිට පුදුම ආරක්ෂා සහිතව එන දාන නඩයක් ගැන උනත් අපිට සැකයක් තිබ්බා. මොකද අපි දන්නේ නැහැ කවුරු එනවද කියලා. කොයි මුණුවරකින් එනවද කියලා. ඉතින් ඔය අතරතුර තමයි මේ අපිට සිද්ධ වුණේ. ඒ නිසා 89 සිරිමල්ලත් නායක හඳුරුවයි මමයි පලිපාන් චන්දනන්ද හඳුරුවයි දළදා වහන්සේ ආරක්ෂා කරන්න අපිට තුන්දෙනාට සිද්ධ වුණා. මම හිතන්නේ වාඩි 15 පස්සේ ඔය සිද්ධ වුණා ඉතිහාසය අනුව. ඉතින් ඒ වගේම ආය 89 මේ 2098 ඔය සිද්ධියම අපිට තර්ජන එනකොට මේ අභියෝගය එනකොට අපි රහසිගතව නායක හඳුරු දෙනමයි මමයි එතකොට රමුක්කල් විපස්සේ නායක හඳුරුවයි
අපේ අස්කිරියේ පාලිපන්න නායක හඳුරේ මමයි ඔය පියවර අපිට ගන්න සිද්ධ වුණා. නියමතුනි මම දැන් එන්නේ එතෙන්ද 98 ත්‍රස්ත ප්‍රහාරය. මේ ත්‍රස්ත ප්‍රහාරයේදීත් ඔබ දන්තදාස උන්වහන්සේ ආරක්ෂා කරනවා. ඒ ගැන විවිධ මාධ්‍ය වලින් කතා වුණා. කිසිදු හානියක් නොවන විදිහට ඔබයි අපේ නායක හඳුරේ එකතු වෙලා මේක ආරක්ෂා කරනවා. මෙතනින් එහාට තමයි මේ අභියෝගය එන්නේ. මේ අභියෝගය එන්නේ දැන් 98 බෝම්බේ ගියාම මම දළදා මාලිගාව දැක්කම මට අදාහ ගන්න බෑ. මොකද සම්පූර්ණයෙන්ම රජකාලේ රජවරු ඉදි කරපු පැරණි සඳකඩ පහන, පියගැට පෙළ, ඇත් රූපේ, පංචනාර රූපේ සම්පූර්ණ විනාශයි. මුළු වහල්කඩම පිපිරිලා. ශ්‍රීකම රාජසිංහ අපේ දේවේන්ද්‍ර මූලාචාර්ය විසින් හදපු පත්තිරිප්පුව සම්පූර්ණයෙන්ම දී අගල ඉඳලා උඩට එනකම් පිපිරිලා. මුළු පත්තිරිප්පුවම වහලේ කඩා වැටලා. පත්තිරිප්පුවේ මැද තිබ්බ බාල්කේ සම්පූර්ණයෙන්ම දෙකට කැඩිලා. ඒ වගේම පල්ලමාලේ බලනකොට උඩ අහස පේන්නේ වහලේ නැහැ. දළදා මාලිගාව උඩ දිග්ගේ ඔක්කොම වහලවල් නැහැ. වැඩින්න මාලේ දළදා හඳුර ආරක්ෂා කරා කියන වැඩින්න මාලේ වරිච්චි වලින් ඉඳලා හදලා තියෙන රජවරු. අර බෝම්බේ කම්පණයට කපරාදු වැටෙන මිසක් අර වරිච්චි බිච්චේ හෙල්ලුණේවත් නැහැ. දැන් බලන්න වරිච්චි මේකකට වතුර දාපුවම උරනවා බිච්චියකට. ඒ වගේ අර බෝම්බේ කම්පණය ඒ බිච්ච වලට ඉරුවා. අපේ පැරණි මේ වාස්තු විද්‍යාවේ මේ දක්ෂතාවය ඒකයි. ඉතින් ඒවෙන් අර පැරණි චිත්‍ර වලට හානි සිද්ධ වුණා කපරාදු. ඊළඟට අපේ දොරවල් ටික ඔක්කොම වැඩ ඉන්න මාලේ කඩාගෙන වැටුණා. ඊළඟට පන්සල පැත්තේ මගුල් මඩුව, ඒ වගේම රාජාතගේ කෞතුකාගාරය, ශ්‍රීකම රාජසිංහ රජුගේ පැරණි මාලිගාව, මැදවාසල, ඒ වගේම උල්පැංගය, ඒ වගේම ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල. එතකොට උසාවි ගොඩනැගිලි සංකීර්ණය. ඒ වගේම මාලිගා ඉදිරියේ මේක ගින්නක් ඇති වුණා නම් විනාශ වෙනවා. මාලිගා ඉදිරියේ ඒ ගින්න ගියේ නාථ දේවාලේ අර පොල් ගස් ඔක්කොම පිච්චුණා. නාථ දේවාලේ සම්පූර්ණයෙන්ම ඒක විශාල හානියක් සිද්ධ වුණා නාථ දේවාලේට. ඒ වගේම පති දේවාලයට, විෂ්ණු දේවාලයට, ඒ වගේම සාන්ත පාවුල දේවස්ථානටත් ඒ වගේ විශාල හානි මේ ප්‍රදේශයට උල්පැංගෙට විශාල හානි. ගින්න ආවනම් මාලිගාවට සම්පූර්ණ ගින්න නිවන්න හම්බෙන්නේ මොකද පැරණි දේව. අනිත් එක මාලිගාව වහලවලින් හුඟක් දිරලක් තිබුණේ. ඉතින් අපිට මේව පුරාවිද්‍යා උපදේශ සභාවේ නැතුව හදන්නත් බෑ. ඉතින් මාලිගාව බෝම්බෙන් එකතකින් අපිට ආශිර්වාදයක් වුණා නැවත මාලිගාව ප්‍රතිසංස්කරණය කරන්න. සම්පූර්ණයෙන්ම මාලිගාව ප්‍රතිසංස්කරණය කරන්න අපි මේ වැඩ කටයුතු ඉස්සෙල්ලාම කරේ. මාලිගාවේ තිබුණු මේ බෝම්බෙන් විනාශ වෙච්ච දේවල් අපි අයින් කරන්නම අපිට මාස 3-4ක් ගියා. මාලිගාවට සාමාන්‍ය ආයත එන්න දුන්නේ අපි ඒක වහලා කෙරුවේ මොකද ආරක්ෂක හේතු නිසා. ඉතින් දැන් ජනවාරි බෝම්බේ කියලා කොහමද සිංහල අවුරුද්ද වෙනකොට ඒවා සියල්ලම සුම්බුන් ඉවත් කරලා මහජනයට ටිකක්වත් ඇවිල්ලා දළදා වහන්සේ වැඳ ගන්න ඒ පාසුකම් අපි යෙදුවා මහානායක හඳුරු දෙනමයි මමයි.